සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එකයි බයිට් එකයි එකම වීඩියෝ එකකින් රසට පාටට සුවඳට මේ කෑම දෙක ඔයාලට හරිම ඉක්මනින් හදන හැටි මම මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. අඩු වියදමකින් මේ හැමදේම කරන හැටි තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒ හින්දා වීඩියෝ එක පොඩි පියවරක්වත් ස්කිප් කරන්න එපා. දිගටම වීඩියෝ එක බලන්න ඉන්න. මොකද මේකේ පුංචි ගොඩක් රහස් මේකේ අන්තර්ගත වෙනවා. මෙන්න මේ විදිහට පිටරේ කඩලා වාජනයකට දාන්න. ගන්න බිම්මල් ප්‍රමාණය හැටියට ඔයාලා බිත්තර ගන්න ඕන. මම නම් මේකට බිත්තර ගෙඩි දෙකක් භාවිතා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට කඩලා දාගෙන ඒක අපි හොඳින් කලවම් කරගන්න ඕන. තව දෙයක් මතක් කරගන්න ඔයාලා මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. එතකොට තමයි ඔයාලට මම දාන අලුත්ම වීඩියෝ එසැනින් නරඹන්න පුළුවන් වෙන්නේ. තවත් එක දෙයක් මේ වීඩියෝ එක බලනකොට ඔයාලට ප්‍රශ්න එනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. මේ හැම comment එකකටම මම ඔයාලට reply එකක් දෙනවා. ඔයාලට මේ වීඩියෝ එක බලාගෙන යනකොට මේක හරිම සරල දෙයක් නේ. අපිටත් මේක කරන්න පුළුවන් කියලා හිතන. හැබැයි මේකේ පුංචි රහස් ගොඩක් තියෙනවා. මම ඔයාලට දැන් එකක් කියලා දෙන්නම්. මේකට අපිට පාන් පිටි එකතු කරන්නත් පුළුවන් නැත්නම් corn flour එකතු කරන්නත් පුළුවන්. ඒකට ඔයාලට මේකේ මුත්ත ක්‍රිස්පි ගතිය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ රහස් ගොඩක් මේ වීඩියෝ එක පුරාවටම රැඳිලා තියෙනවා. ඒ හින්දා දිගටම වීඩියෝ එක නරඹන්න. ඒ වුණොත් තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණම ඔයාලට මේ කෑම හදන්න හැටි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. තව එකක් බීමල් කඩද්දී මේක ගොඩක් පොඩියට ඉරා ගන්න එපා. මොකද අපි මේක බයිට් එකකට නැත්නම් කඩ ගැස්මකට තමයි හදන්නේ. එතකොට ගොඩක් පොඩි කෑලි ගන්න අමාරුයි. ඒ හින්දා තරමක් ලොකුවට මෙන්න මේ ප්‍රමාණයට මේක අතින් ඉරා ගන්න. පිහියෙන් කපන්න එපා. මේ හැම ට්‍රික් එකක්ම ඔයාලා අනුගමනය කරන්න ඕන මේකේ රස හරියටම ගන්න. හරි මේ විදිහට අපි කෑලි ටික ඉරා ගත්තා. ඊට පස්සේ මේකේ තව වැදගත් දෙයක් කරන්න ඕන. මේ ටික අපි හොඳින් සෝදලා මිරික ගන්න ඕන. හොඳින් සෝද ගන්න කියන්නේ මොකද ආහාරවල සෞඛ්‍ය රක්ෂිත තත්ත්වය අපිට හැම වෙලාවෙම වැදගත් වෙනවා. ඒ හින්දා මේවා හැම වෙලාවෙම පිරිසුදුට තමයි අපි මේ කාරණා ටික සිද්ධ කරන්න ඕන. මේ ටික හොඳින් සෝදලා මිරික ගන්න. හොඳින් මිරික ගන්න ඕන. වතුර තිබුණොත් මේකේ නියම රසය එන්නේ නැහැ. මොකද ක්‍රිස්පි ගතිය එන්න නම් මේක සම්පූර්ණයෙන්ම වතුර ටික ඉවත් වෙන්න ඕන. දැන් තමයි මේකේ හොඳම ටික තියෙන්නේ. මෙන්න මේ ටික හරියට ගානට එකතු කරගත්තොත් තමයි ඔයාලට මේකේ සම්පූර්ණයෙන්ම හරිම රස ගන්න පුළුවන් වෙන්නේ. බිම්මල් පැකට් එකකට අවශ්‍ය ප්‍රමාණය තමයි මම මෙතන එකතු කරන්නේ. හොඳට බලා ගන්න. තුන පහ කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු අන්න ඒ ටික මෙතනට එකතු කර ගන්න ඕන. එකතු කරලා මේ ටික හොඳට කලවම් කරලා ටික වෙලාවක් තියාගන්න පුළුවන් නම් ඔයාලට හොඳයි. නමුත් අපි මේක හදිස්සියෙම පාවිච්චි කරනවා නම් ඒ වෙලාවෙම මේක ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ ටික කලවම් කරගෙන අපි මේක දැන් බෙද ගන්නයි යන්නේ. ඊට කලින් තවත් දෙයක් මේකට කරන්න තියෙනවා. හොඳින් බලාගෙන ඉන්න. තවත් දෙයක් කියන්න ආයෙත් මතක් කරන්නම්. channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. එතකොට තමයි අපේ අලුත්ම වීඩියෝ ඔයාලට එසනින් නරඹන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි මේ ටික හොඳින් කලවම් කරගත්තාම තියෙන්නේ. මේ වෙලාවෙත් ඇතරම පොඩි ආමුතුම සුවඳක් මේ වෙලාවේ තියෙනවා. ඊට පස්සේ අපි මේක අපේ මිශ්‍රණේ තවරගෙන බිස්කට් කුඩු ස්වල්පයක තවර ගන්නවා. මෙන්න මේ විදිහට. දෙපාරක් මේක තවර ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. මම දන්නවා යාළුවනේ ඔයාලට කාලේ හරිම වැඩගත්. ඒ හින්දා වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. මේ පියවරවල ටික මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක තවර ගත්තාම තියෙන්නේ. ඊට පස්සේ අපි තෙල් ටිකක් රත් කරලා මේ ටික හොඳින් බෙද ගන්නවා. හොඳින් මතක තියාගන්න ආයෙත් පාරක් මෙන්න මේ රහස තෙල් ටික රත් වෙනකන් මේවා දාන්න එපා. තෙල් ටික හොඳින් රත් වුණාන් පස්සේ තමයි මේ ටික අපි දාගන්න ඕන. ඊට පස්සේ මේක බෙදෙනකොට නම් යාළුවනේ මාරම සුවඳක් එන්නේ. ඔයාලට එක පැකට් එකකින් හදාගන්න ඕන නම් අනිවාර්යෙන් බිම්මල් පැකට් දෙකක්වත් ගේන්න. මොකද මම අත්දැකීමෙන් කියන්නේ ඔයාලා මේක හදන අතරතුරේ ඔයාලට අනිවාර්යෙන් මේක සුවඳ ඉවස ගන්න බැරුව අනිවාර්යෙන් මේ කෑලි එකක් දෙකක් අනිවාර්යෙන් කටට යනවා. ඊට පස්සේ එකෙන් දෙකෙන් අතර වෙන්නේ ඔයාලට පැකට් එකම කැවෙනවා. අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න මම මේ කියන කතාව බොරුවක් නෑ. පිගතියට මේ ටික හොඳට හැන්දට වදිනකොට ඔයාලා මේක බා ගන්න ඕන. රන්වන් පැහැයට මේ තියෙන විදිහට මේ පාටම මේක ගන්න. එතකොට තමයි මේකේ හරිම රස ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි මේක පොඩි ඩෙකරේෂන් එකක් එක්ක තමයි මේසට යවන්නේ. ඇත්තටම යාළුවනේ මේක හරිම රස හරිම සුවඳවත් හොඳ කටගැස්මක්. හැබැයි මේක හදලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ කට්ටිය තව ඉල්ලන කෑමක් තමයි මේක.
මේ කියන හැම දෙයක්ම ඇත්ත. ඔයාලා හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් කරන්න. මේ බිම්මල් බයිට් එක හදලා ඉවරයි. හැබැයි වීඩියෝ එක ඉවර නෑ. දැන් තමයි මේකේ හොඳම කෑම හදන්නේ. දැන් අපි හදමු සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එකක්. විදිහටම වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. මේක හදන හැටි අපි බලමු. ඊට මුලින්ම අපි කරන්නේ මේකට චිකන් ටික බෙද ගන්නවා. එළවලු ටික මෙන්න මේ විදිහට සිහින්න කපා ගන්නවා. මම මේ කියන දේවල් ඒ විදිහටම කරන්න මුලින් කිව්වා වගේ මේ දේවල් කරොත් තමයි ඔයාලට මේකේ හරිම රස ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තෙල් ටිකක් ඉපේ තියලා එක්ස්ට්‍රා ටිකක් මේකට එකතු කර ගන්න ඕන. ඒක තමයි මේකේ හොඳම සුවඳ රස ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික අපි තෙලෙන් ටෙම්පරාදු කර ගන්නවා. මෙන්න මේ ගානට. ඒ ගානට ටෙම්පරාදු කරලා අපි මේක පැත්තකින් තියනවා. ඊට පස්සේ තෙල් ටිකට ආය විතර අවශ්‍ය ප්‍රමාණය වල එකතු කරගන්න. ඊට පස්සේ ලුණු සම්පේ කරපිංචා ඊට පස්සේ එළවලු ටික අපි කපා ගත්තා. මේ හැමදේම අපි මේකට දැන් මේ වස්සයි එකතු කරනවා. තවත් දෙයක් එකතු කරන්න ඕන. මම වල කලිනුත් කිව්වා එක්ස්ට්‍රා මම මේ එකතු කරන ප්‍රමාණය ඔයාලා එකතු කරන්න ඕන. එතකොට තමයි රසයි සුවඳයි මේ හැමදේම ඔයාලගේ ෆ්‍රයිඩ් රයිස් එකට ලැබෙන්නේ. සාමාන්‍ය වෙලාවක හදනවා නම් ඔයාලට මේකට දැන් බත් ටික එකතු කරලා මේක ෆ්‍රයි කරගන්න පුළුවන්. නැත්නම් ස්පෙෂල් විදිහට හදනවා නම් මේකට මේ අපි බෙදගත්තු ඉස්සෝ ටික සොසේජස් ටික එකතු කරලා මේකට තවත් රස එකතු කරගන්න පුළුවන්. ඉස්සෝ දැල්ලෝ එතකොට සොසේජස් එකතු කරේ නෑ කියලා කිසිම ගැටලුවක් නෑ. රස අඩු වෙන්නේ නෑ. අමතර රස එකතු වෙනවා විතරයි වෙන්නේ. ඒ හින්දා දුක් වෙන්න එපා. මේ මොහොතේ මේක අපි හොඳට ෆ්‍රයි කරගන්න ඕන. ගින්දර චුට්ටක් ශනිකව වැඩි කරලා ෆ්‍රයි කරගන්න. ආය අඩු කරගන්න. මම ඔයාලට කියලා දුන්නා පුංචි රහස් මේකේ තියෙනවා කියලා. ඒ හින්දා මේ කියන දේවල් හොඳට අහගෙන ඉන්න. මේ දේවල් ලේසිම කරන්න. මෙන්න මේ විදිහට අපි මේක මේසෙට යවනවා. ඒ වගේම මේ වගේ ඩෙකරේෂන් උත් මේකට එකතු කරනවා. එතකොට තමයි යාළුවනේ රස දෙගුණ වෙන්නේ. මගේ වීඩියෝ වලින් මම ඔයාලට කියලා දෙනවා මේ channel එකේ මේ වගේ අවස්ථාවකදී කොහොමද ඩෙකරේෂන් කරන්න කියලා. ඒ හින්දා channel එකට ගිහිල්ලා ඔයාලා බලන්න. මේ වගේ channel එක ඇතුලේ ෆුඩ් කාවින් කරන නැත්නම් පළතුරු කැටයම් කරන හැටි ඔයාලට කියලා දෙන වීඩියෝ ගොඩක් තියෙනවා. ඒ හින්දා ඔයාලා කෑම රසට හදන්න, කෑම රසට පිළියෙල කරන්න, ඒ වගේම අලංකාර විදිහට කෑම මේසෙට යවන්න කැමති අය නම් මෙන්න මේ වගේ දේවල් ඉගෙන ගන්න මගේ channel එකට ඇවිල්ලා මගේ වීඩියෝ නරවන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි ඔයාලා මට දෙන ලොකුම සහයෝගය. ගිහින් එන්න යාළුවනේ අලුතින් රස පිටුණු අලුත් වීඩියෝ එකකින් ඔයාලා ළඟට එනකම්.